අයින් වෙනවද නිර්වශයෙන්ම නිශ්චිතවම දැන් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වෙලා දිනවා මේ මල්වාන් ඉඩම ඉදිරියේදී හැකියක්මනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවට පවරන්න. ඒතකොට අපි ඉල්ලපු දෙයට ආණ්ඩුව පැත්තෙන් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබිලා දින එකත් එක්ක අපි මල්වාන් ඉඩමෙන් මේ මොහොතේ ඉවත් වෙන්න තීරණය කළා තියෙනවා. ඒ කියන්නේ ඉවත් වීමත් එක්කම දැන් ඕගොල්ලෝ කොහොමද දැන් මේ ඉදිරියේදී කොහොමද මේ සම්බන්ධයෙන් කොයි කාලයක් වගේ බලාපොරොත්තු වෙනවද මේක මේ සඳහා නිශ්චිත විසඳුම ඒකම අපි දිගින් දිනම කියන්නේ මේකෙන් ඉවත් වෙනවා වගේම අපි ක්‍රියාමාර්ග නතර කරන්නේ. අපි ඉදිරියට ක්‍රියාමාර්ග කරනවා. අපි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉදිරියට නිරීක්ෂණ මට්ටමින් ඉදිරියේදී සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් මොන වගේ කාරණාද පොරොන්දු වූ පරිදිම අධ්‍යාපන අමාත්‍යාංශයේ අග්‍රාමාත්‍යවරිය ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව වැඩ කරනවාද කියන කාරණේ සම්බන්ධයෙන්. ඒතකොට ඉදිරි දින සති කිහිපය තුළ අපි නිරීක්ෂණ මට්ටමින් සම්බන්ධලා අපිට පිළිගත හැකි මට්ටමේ දේවල් ටිකක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් වෙන්නේ නැත්නම් නැවත වටින් අපි ලෑස්ති ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න. ඔව් දැන් ඒ කියන්නේ සාධාරණ විසඳුමක් ලැබුණා. එතකොට ප්‍රාදේශීය ලේකම්වරයා කිව්වද නඩු පවරනවා කියලා දැන් මේකට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් කොහොමද දැන් ඒ සම්බන්ධයෙන් මොකද ප්‍රාදේශීය ලේකම්වරයා කිව්වේ? මේ සාකච්ඡා ඇතුළත ප්‍රාදේශීය ලේකම්වරයාගේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් යම් කාරණා ටිකක් මතු වුණා. මේ සම්බන්ධයෙන් අපි ක්‍රියා කරලා දින විදිය සම්බන්ධයෙන් අගමැතිවරියගේ පැත්තෙන් යම් චෝදනා ටිකක් මතු වුණා. හැබැයි අපි ටිකින් දිනවා මතු කරේ අපි පවතින නීති රාමුව ඇතුළේ අපි ක්‍රියාමාර්ග තේරුවා. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඒ නීති පද්ධතිය ඇතුලේ විසඳුම් ප්‍රමාණයක් ලැබුණේ. ඒකත් එක්ක තමයි මේ විදියට අපිට ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ කියන කාරණේ අපි අධ්‍යාපන අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යවරිය දැනුවත් කරලා තියෙනවා. ඔව් දැන් මේ සම්බන්ධයෙන් දැන් නිශ්චිත කාල රාමුවකට එළඹුණේ නැද්ද? එතකොට මෙන්න මේ කාලය තුල මේ දේ සිද්ධ වෙනවා. මේ කාලය තුල මෙන්න මේ දේ ඉෂ්ට කරනවා කියලා නිශ්චිත කාල රාමුවක් නැතුවද මේක එකකතාවට ආවේ? නෑ. නිශ්චිත කාල රාමුවක් ඇතුව නෙමෙයි. ඔබ දන්නවා අමාත්‍යාංශ මට්ටමින් කොමුණ වගේ තත්ත්වයක් උඩද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා සහ මේ ඊටම සම්බන්ධයෙන් යම් ආందోලනාත්මක තත්ත්ව කිහිපයක් තියෙනවා. ඒකට අපි හිතන්න ඕනේ ප්‍රායෝගිකව මේ සටන කොතෙන්ද අරන් යන්නේ කියලා. ඒක තමයි අපි කිව්වේ නිරීක්ෂණ මට්ටමින් ඉදිරියේදී අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉදිරියට සම්බන්ධ වෙන සීතු තැන් වලට ඒකත් එක්ක අපිට මේ පොරොන්දු වෙලා තියෙන විදිහට වේගවත් පරිදි මේ කටයුතු ටික සිද්ධ වෙලා හරියාකාර පවරා ගැනීමක් නැතුනොත් ඉදිරියේදී ඔබට දැක බලා ගන්න ලැබෙයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉදිරියට මොන වගේ තීරණද ගන්න කියන කාරණේ. ඒ කියන්නේ මේ කියන්නේ යම් කිසි නිශ්චිත කාල සීමාවක් නැතුව නිකම්ම දැන් මේක නෑ නිශ්චිත කාල සීමාවක් නැතුව නෙමෙයි. අපි දිගින් දිනම කියන්නේ අපි අපේ පැත්තෙන් මධ්‍යගත තැනකට ඇවිල්ලා දිනවා ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට ආණ්ඩුවට කියන කාල සීමාව ඇතුළත මේ දේවල් පවර ගන්න අවස්ථාව ලබා දෙන්න. ඒතර අපි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තීරණය කරන්නම් කොයි කාලෙද නැවත වටේකින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. ඒතර ඉදිරි සති කිහිපය තුළ ඒක සතියක් වෙන්න පුළුවන් සති දෙකක් වෙන්න පුළුවන්. අපි නිරීක්ෂණ මට්ටමින් අධ්‍යාපන අමාත්‍යාංශවල සම්බන්ධ වෙනවා. ඒතකොට ඒ කාල සීමාව ඇතුළත නිලධාරීන් මැදිහත් වෙන්න ඕනේ මේ සම්බන්ධයෙන් හරියාකාර තීරණ ඉදිරිපත් කරන්න හරියාකාර විස්තරය දෙන්න. ඒකත් එක්ක අපි ලෑස්ති ඉදිරි සටන් ක්‍රියාමාර්ග මොන වගේ මට්ටමින්ද තෝරන්න කියන කාරණේ දන්නවා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා කියලා කිව්වද කඩිනමින්ම මේ කැබිනට් ඉදිරිපත් කරනවා කියලා. ඒක මේ පොරොන්දු වුණා කඩිනමින්ම මේ සම්බන්ධයෙන් මල්ලන් ඉදමට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා කියලා.